මේ තියෙන්නේ දවස් 30ක් ඇතුළත මම ෆයිල් එකකින් හොයලා තියෙන ගාන. හරියට පේනවා ඉතින් $172ක් කියලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ලංකා සල්ලි වලින් ගත්තොත් රුපියල් 50000 ටිකක් වැඩි ගාන. Hi guys, ඔන්න අලුත් vlog එකක් තමයි අරන් ගෙනලා තින්නේ. මම දැක්කා ගොඩක් කට්ටිය මම අර වීඩියෝ එඩිටින් ගැන වීඩියෝ එඩිට් කරලා සල්ලි හොයන්න පුළුවන්ද කියන වගේ වීඩියෝ එක ගොඩක් කට්ටිය බලලා තිබ්බා. හරි ඉතින් මේ vlog එකේ තියෙන්නේ සාමාන්‍යයෙන් මම ප්‍රොජෙක්ට් ටිකක් කරන එකක්. ඊට පස්සේ මට හම්බෙච්ච ප්‍රොජෙක්ට් එකක්. හරි එහෙනම් සෙට් වෙලා ඉන්න බලමු මොකද වුනේ කියලා. අලුත් වීඩියෝ එකකට ඔෆර් එකක් එවන්න කියලා තියෙනවා. හරි අපි මේක කියවලා බලලා ඔෆර් එක යවමු. මෙහෙම විස්තරයක් කියවලා තියෙනවා. ඊට පස්සේ මෙන්න තියෙනවා ලින්ක්ස් දෙක. ඒක ඇක්සෙප්ට් කරලා තියෙන්නේ. ඕඩර් එකත් ඇවිත් තියෙන්නේ. මේක $60ක කෝඩ් එකක් දවස් 4ක ඩියුරේෂන් එකක් තියෙනවා. මම ෆුටේජ් එක ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ මේ. හරි අපි මේකේ වැඩේ පටන් ගමු. කෝඩ් එකේ වැඩි විස්තරයක් දාලා නැහැ. the usual same style මම කලින් හදපු වීඩියෝ එකේ විදිහටම හදන්න කියලා තියෙන්නේ. කොහොම හරි ෆුටේජ් ටික මම ඩවුන්ලෝඩ් කරන් තියෙන්නේ. දැන් තියෙන්නේ මේක වැඩේ පටන් ගන්න. හරි එහෙනම් අපි මේක ප්‍රොජෙක්ට් එකට දාගෙන වැඩේ පටන් ගමු. ළම CapCut එකේ ප්‍රොජෙක්ට් එකක් හදාගන්න. ඊට පස්සේ අපි ඒකට ෆයිල්ස් ටික දාගමු. මෙන්න මේ දෙක තමයි ෆයිල්ස් දෙක. GB එකක් 3.66ක් තියෙන අනිත් එකත් GB 10ක් විතර තියෙනවා. කොහොමද GB 14ක් විතර ලඟ වෙන්න ගානක් තියෙනවා දෙකේම. ඒක මෙන්න පළවෙනි පාර්ට් එක. ඊස් මෙන්න දෙවෙනි පාර්ට් එක තියෙනවා. කොහොමද ටෝටල් පැය 2යි විනාඩි 11ක් තියෙනවා. හරි ඉස්සෙල්ලම කරන්නේ මේක එකපාරක් බලලා ඕනි කැලි ටික හොයාගෙන ඒ ටික මොනවද කියලා හොයාගෙන ඕන නැති කැලි ටික අයින් කරලා සයිලන්ස් ස්පේසස් ඊට පස්සේ ඉන්ටරෙස්ටිං නැති කැලි කම්මැලි කැලි ටික ඔක්කොම අයින් කරලා ඕන ටික විතරක් තියෙනවා. හරි එහෙනම් ඉස්සෙල්ලම මම එකපාරක් බලලා පොඩ්ඩක් නිකන් අයිඩියා එකක් ගන්න. much later. දැනට පැයක් විතර එඩිට් කරලා ඉවරයි. ඒ කියන්නේ තව පැයක් වගේ තමයි තියෙන්නේ. දැන් මේක පැය දෙකක් තිබ්බ එක. එඩිට් කරන එකේ පොඩි එකතනක් පෙන්නනවා මම මොකද්ද මෙතන හරියටම කරන්න කියලා. දැන් මෙන්න මේ විදිහට මෙන්න මේතන කැලල ගත්තදී මෙන්න මෙහෙම තියෙන්නේ. ඔන්න හෝම් වෙලා ගේම් එකේ බ්ලැක්අවුට් ස්ක්‍රීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ කැලල ඇත්තටම වැඩක් නැහැ මෙහෙම. කොහොමද ඔන්න ඔයගේ අනවශ්‍ය කැලි තියෙනවා ගොඩක්. ඒවා අපි අයින් කරන මෙන්න මේ විදිහට දැන් මේක අයින් කරාම කට් වෙලා ඒ කැලල අයින් වෙනවා. දැන් එතකොට තව ගන්න බලන්න දැන් මෙතනත් තව ගැප් එකක් තියෙනවද දන්නේ නැහැ මේ. නිකන් තියෙනවා මෙන්න මේ ටික කතා කරලා එකක් ඉවරලා ඊළඟ කතා කරන එක පටන් ගන්නවා කැලේ. අපිට ඒ වගේ කැලිත් අයින් කරන්න පුළුවන්. එතකොට මේ සමහර කැලි තියන්න ඕනේ. සමහර කැලි ඇත්තටම ඕනේ නැති ඒවා තියෙනවා. ඒ වගේ අයින් කරලා ඊට පස්සේ ඕනිම ටික විතරක් තිබ්බට පස්සේ සාමාන්‍යයෙන් මේ පෑ දෙකේ වුණත් වීඩියෝ එකක් සාමාන්‍යයෙන් විනාඩි 20කට වගේ හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් එඩිට් කරද්දී එඩිට් එක ගැන අයිඩියා එකක් නැත්නම් කරන්න තියෙන ලේසිම වැඩේ තමයි ඔයාගේ තියෙන ගේම් එකේ හරි ඔයා එඩිට් කරන වීඩියෝ එකේ හරි දැන් හිතන්න ට්‍රැවල් වීඩියෝ එක ඔයා ට්‍රැවල් කරන තැන වීඩියෝ එකක් ගන්න YouTube එකෙන් සර්ච් කරලා ඒක වීඩියෝ එක බලලා නිකන් රෆ් අයිඩියා එකක් ගන්න. මුල් කාලේ එහෙම කරලා කමන්න. කොහොමද ලේසිම වැඩේ තමයි ඔක. කාගෙර වෙන වීඩියෝ එකක් බලලා ඒකෙන් අයිඩියා එකක් ගන්න. අයිඩියා එකක් අරගෙන මේ ගේම් එක ගැන මොකද මේ ගේම් එක මොන වගේ එකක්ද සමහරවිට මොන වගේ එඩිට් එකක් දෙන්න ඕනි කියලා ඒකෙන් හිතා ගන්න පුළුවන්. හරි ඒක තමයි එහෙම එඩිට් එකක් කරද්දී ලේසියෙන්ම වැඩ කරන විදිය. හරි එහෙනම් මේක මම ට්‍රිම් කරලා ඉතින් එඩිට් එක පෙන්නන්න. දැන් මේක රෆ්ලි එඩිට් කරලා ඉවරයි. ඒක දැන් විනාඩි 21ක් වුණා පැය දෙකක් තිබ්බ එක. මේ දැන් ඉතින් ටික එඩිට් කරන්න මම කරන්න යන්නේ සබ්ටයිටල්ස් දාන්න. ඔටෝ සබ්ටයිටල්ස් දාමු. මෙතෙන්ට ගියා. ඔටෝ කැප්ෂන්ස් දැම්ම ඊට පස්සේ ජෙනරේට් ක්ලික් කරා. රයිට්. මේ මට දැන් මේ ආපු කෝඩ් එකක් කියන්නේ දැන් මට මේ රික්වෙස්ට් එකක් ආවා මෙන්න මේක හදන්න පුළුවන්ද කියලා. කොහොමද ඒක තියෙන්නේ මෙන්න මේ වගේ ස්කයින් ඒ කියන්නේ හිමේ අර ඇවිදින වගේක් කරන මම කියන හරිම නම දන්නේ නැහැ. කොහොමද එහෙම වීඩියෝ එකක් තමයි හදාගන්න ඕනේ කිව්වේ. අර Minecraft එකේ මැරුණට පස්සේ බඩු ටික වැටිලා මේ ඇනිමේෂන් එකක් තියෙන මේ හෙල්ලි තියෙන මේ වගේ ඇනිමේෂන් එකක් හදාගන්න ඕනේ කිව්වේ. කියපු ගමන් වැඩේ පටන් ගත්තා. ඔක්කොම ටික හොයාගෙන එඩිට් එක හැදුවා. මෙන්න මේ වගේ කොහොමද දැන් මම ගානකුත් කිව්වා මට ගානක් කියන්න කිව්වම කිව්වා මම සාමාන්‍යයෙන් කියන වැඩි ගානක් කියන්නේ පොඩි වැඩක් නේ නිකන් මට ඇත්තට විනාඩි 15ක් වගේ ගියේ විනාඩි 15ට $15ක් කියලා ඉල්ලුවේ ඉමේජ් දෙකක් කියලා තිබ්බා හරිද දෙකටමද කියලාත් අහලා තිබ්බා මම කිව්වා නෑ එකකට කියලා වැඩේ හරි කමන්නයි කරමු කියලා දාලා දිනවා දැන් තියෙන්නේ ඔෆර් එක යවන්න ඔෆර් එක යවන්නත් කලින් දැන් මම වැඩේ ඉවරයි වීඩියෝ එක දැන් යවලා තියෙන්නේ මේ බලමු මොකද කියන්නේ කියලා මේ කෙලිම ඕඩයක් විදිහට නෙමෙයි ගත්තේ මේ ඉන්බොක්ස් එකෙන් ඇව්වේ බලමු මොකද කියන්නේ කියලා දැන් මේකේ ට්‍රිම් කරන පාර්ට් එකයි සබ්ටයිටල්ස් දාන පාර්ට් එකයි සම්පූර්ණයෙන්ම ඉවරයි දැන් තියෙන්නේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් දාලා zoomings දාලා තාම මොන හරි අයින් වෙන්න ඕනි කැලලක් තියෙනවද කියලා හරියටම බලලා කියන්නේ ෆ්ලෝ එක හදලා ඒ කියන්නේ සම්පූර්ණ ස්ටෝරි එකම එක වීඩියෝ එකක් විදිහට යන විදිහට හදලා එඩිට් කරන්න දැන් අන්තිමට තියෙන්නේ ඒක හරි එහෙනම් දැන් අපි වැඩේ කරමු දැන් එතකොට මෙන්න මේ වගේ තමයි තියෙන්නේ ස්ටාර්ටින් එක Hello. Hi guys. Oh, okay, cool. Dora, you're from? I'm from Romania. රයිට් අර ඕඩර් එකට ඔෆර් එකක් එවන්න කියලා තියෙන අර කම්ප්ලීට් කරපු එක
හරි අපේ රොෆේ ගව ඩොලස් පාලක ඔෆ එක යවන තියන මෙන්න මේද රොෆ ඇවල තියෙන දැන් අප මේ ඇක්සප් කනගීම මේක මේ පොඩ්ඩක් රිස්කි වැඩම්මකද මේ පොඩි වැඩන්න තිබේ අනික සාමාන්‍යෙන් ඕඩක් කන දෙන්න වේ කර ඒ ඔක්කොමත් එක බැලුවම අනික මේ සාමන කියනට වැඩි ගනුකුත් ගත්තා හරිද කරකට ප්‍රජෙක්් කතර දල්ලම එක කරන පටන්ග බලමු මේ මං දෙපාරම් මැහවා ඔෆේ වන්න සල්ලිකවන අවුල නැද ප්‍රශ්නය තිල කුමර වන්න කිව බලමු මේ ලස් පහලක් ගැති පහල ගතතින් ඇත්තර මේ ඕඩකින් කියන්නේ විනාඩි තිහෙන් ඉදර ඩොලස් පහලක්කාවේ කියන්නේ සාමාන්‍යින් පැයකරගත්තින් පැකරුපෙල් හය දක්තර හල තින කියල කියන්න පුළුවන් කැන විනාඩි තිහට රුපියල් 3,000ක් වගේ වෙද්දි මෙම කදත් කරන්න න මේ ගැන ටක්ගල කරන්න ති නෝඩස් කවදත් කරන්න අනිවාරෙන් දස් දෙක තුනක් තියෙන වෙලාන් ප්‍රජෙක්ස් කරන්න මේ ටක්ගල ගන්න පුළුවන් වගේ කොච්චර හොයන්න පුළුවන් වගේ කයිඩයක් ගන්න නිතම මේක කර මොකද මෙහෙම නෝතින් ඇත්තරම ෂෝට්ස් පැත්තර ට්‍රන්ස්වෙන එක ගොඩක් හොඳ ඒකල හිතනවා මේ වගේ ටක්ගල හොයන්න පුළුවන් ෆයිවගේ දැන් අපට ෝඩස් පේන ඉදතනස් කරලා මේ වගේ දැන් පෙන්න්න ටස් පැත්තිෙන් මෙන්න මේ වගේ තව සෙක්ෂන් ඇතිනවා මෙන්න මේ වගේ ප්‍රොෆයිල් ස්ට්‍රේන්ත් කියලත් කොමරි මේ ඕඩ යවන්න ඕන මේකේ ෆයිල්ස් ටික අප්ලෝඩ් කරලා ඕඩක සෙන් කරන්න රයිට් මේ ඔක්කොම හරි තැන් මේ ඕඩක යවන්න තියෙන්නේ සාම්පල්ලත් අප්ලෝඩ් කරලා තියෙන්නේ ඩිලිව ක්ලික් කර මේ මට පෙන්හන්න බැරිුණ හර ම ඕඩක දාලා තප්පර 10ක්වත් කියන එක ඇක්සෙප් කර හරි මං ඔන්න නොටිෆිකේෂන් එක තිකම පෙන්න්න ජස්ටව මේ හරිටම තප්පර 15ක්වත් කියන මේ දාවගාම ඇක්සෙප් කර රයිට් දැ මේ ප්‍රජෙක්් එක වැඩ ගොඩ දුරට ඉවරයි මේක දැන් අන්තිමට විනාඩි 12ක් වුණ එන පැදගත් තිබෙන ෆුටේජ් එක ඉතා චූටි අටටිගත් තින ගැන ෆයින්ටියුන් කරන්න එක අපි හෙටු තේර කරම ඊට පස්සේ මේක හෙටු දේම එක්ස්පෝට් කරලා අප්ලෝඩ් කරලා මේක යවන්න තියෙන්නේ හරි මේක තනින් තනින් පොඩක් පෙන්වන්න කොහමර මේ විඩේ ඔක්කොම වගේ ඉවරයි ත පොඩිපුඩි වැඩටිගත් තියෙන සාමාන්‍යෙන් විනාඩි 30කින් වගේ කරන්න පුළුවන් මම බැලුව හෙටු දෙන්නකට ටික් කරන්න ඊට පස්සේ මේක එක්ස්පෝට් කරලා එහෙම අප්ලෝඩ් වෙන දාන්න බලමු තමන් හරි තිබති මං අප්ඩේට් එකක් දෙන්නම් good morning guys මේ පහුවෙනිද උදේ මේ උදේ පාන්දරම උදේ පාන්දර කියන්නේ දැන් වෙලාව 6:54ට විතර ඇති උදේ 6ට විතර නැගිට්ටේ දැන් වැඩ ටික ඔක්කොම වගේ ඉවරයි දැන් තියෙන්නේ මේක එක්ස්පෝට් කරන්න we're going to the basement මේ දින සවුන්ඩ් ඉෆෙක්ට්ස් උයි තව මොනවාරි ඔඩියෝ වලට කරපු ඒවා ආයි මේ සමහර තනින් ස්ටිකර්ස් දාවා ග්‍රීන් ස්ක්‍රීන්ස් ඕවා තමයි ඕකේ වැඩ ටික ඔච්චර තමයි මේක දැන් තව විනාඩි 5ක් විතර යනකොට එක්ස්පෝර්ට් වෙලා තියෙයි රයිට් ෆයිල් එක සිලෙක්ට් කරා දැන් එන්න එතකොට අප්ලෝඩ් වෙන්න වැටලා තියෙන්නේ මේක දැන් තව විනාඩි 15ක් විතර යද්දි මේක අප්ලෝඩ් වෙලා ඉවර වෙයි අර වීඩියෝ එකෙන්ම කැලලා කරන් තමයි මේක හැදුවේ මේ ෂෝට් එක අර වීඩියෝ එකෙන්ම පොඩි කැලලක් අරගෙන මේ වගේ ෂෝට්ස් දෙකක් හදන්න ඕනේ මේක හැදුවේ රයිට් දැන් දෙවෙනි ෂෝට් එක හදලා ඉවරයි මෙන්න මේ වගේ තමයි ෂෝට් එක ආවේ Each found something. I'm not fake, I'm real, guys, I'm real. I have one to kill දැන් මේකත් එක්ස්පෝර්ට් වෙනවා මේක තචුටලාගෙන් එක්ස්පෝර්ට් වෙලා ඉවර වෙයි ෆයිල්ස් දෙකම අප්ලෝඩ් වෙනවා මේ ඕඩ් එකේ වැලියු එක $60ක් මේ ප්‍රොජෙක්ට් එකේ වැඩ ඔක්කොම ඉවරයි පේන ඉතින් මෙතනත් වෙලා පේනවා පැය 3යි විනාඩි 14ක් පෙන්නනවා ඊපස්සේ මම මෙතන පොඩි මෙසේජ් එකක් දාලා ඊට පස්සේ මේක අප්ලෝඩ් වෙන්න දාන්න රයිට් දැන් ප්‍රොජෙක්ට් එක ඩිලිවර් කරලා තියෙන්නේ අපි බලමු මොකද කියන්නේ කියලා මොකක් හරි තිබ්බොත් දායි හරි දැන් ඕඩර් එක යවලා තියෙන්නේ බලමු මොකද කියන්නේ කියලා මේ ප්‍රොජෙක්ට් එකේ සමහරට චේන්ජස් ඉල්ලන්න ඉඩ තියෙනවා කොහොම හරි දැන් වෙලාව 9:41යි හින්දා හෙට උදේට බලමු මොකද කියලා තියෙන්නේ කියලා රයිට් ඔන්න දැන් ටික දවසකට පස්සේ ඕඩර් එක කම්ප්ලීට් කරා කියන්නේ මෙයාට මොකක් හරි වැඩ වගේක් තිබ්බා කිව්වා මේ ඒ දවස් ටික බලන්න බැරි වුණා කිව්වා කොහොම හරි වීඩියෝ එක හරි කිව්වා රිවිව් එකක් දාලා ඕඩර් එක කම්ප්ලීට් කරන්න බැරි වුණා කොහොමද ඔන්න අද මේ ඕඩගේ ෆීඩ්බැක් එක දාලා තියෙනවා. දාලා මොකක්ද දාලා තියෙන්නේ කියලා බලමු. මෙතනට 5 star දාමු. 5 star review එකක්. And he knows what I like. It worth the money. Will definitely work with him again. Very nice. ඔක්කොම ටික select කරලා ඊට පස්සේ ඕකෙන් ඒ හම්බෙච්ච ෆීඩ්බැක් යුණා තව ඩෙස්ට් එකක් ගන්න පුළුවන් මේ ගොඩක් විදිහ ඉස්සරහට. සාමාන්‍ය ලොකු ප්‍රොජෙක්ට්ස් ටිකක් කරපු හින්දා ඒකෙන් ගාන ෂේප් වුණා. හරි එහෙනම් ඔය ටික තමයි මේ vlog එකේ තිබ්බේ. ඔයාලට තියෙන ප්‍රශ්න මොන හරි තියෙනවා නම් දාන්න. ආය අපේ WhatsApp group එකත් ඇති සමහරට. මම ඒ link එක තිබ්බොත් දාන්න. ඒකටත් ඔයාලා උනන් join වෙන්න. එහෙනම් ඊළඟ vlog එකකින් හම්බෙමු. මේ තියෙන්නේ දවස් 30ක් ඇතුළත මම 5 එකකින් හොයලා තියෙන ගාන ලංකා සල්ලි වලින් ගත්තොත් රුපියල් 50000ට ටිකක් වැඩි ගාන. මේ ගාන කොහොම හරි කියන්නේ 5 එකේ charges අනිත් ඔක්කොම charges ගියාට පස්සේ මට හම් වෙන සම්පූර්ණ ගාන වෙයි තියෙන 170ක් කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ඕඩර් එකකට ගත්තොත් රුපියල් 10000ට වැඩි ගානක් එක ඕඩර් එකකින් හොයලා තියෙනවා.